ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා විදිහට අපි නැත්තම් ඉගෙන ගන්න සහ මේක ඉස්සරහට මාස්ටර් කරන් හිතන් ඉන්න අය අපි මයින්ඩ්සෙට් shift එකක් කරගන්න ඕනේ. ඒ මයින්ඩ්සෙට් shift එක තමයි අපි ඉස්සරහට හිතන්නේ where can I buy or sell. ඒ කියන්නේ අපි හැමතිස්සෙම හිතන්නේ කොතනින්ද buy කරන්නේ කොතනින්ද sell කරන්නේ කියලා නෙමෙයි දැන් අපි ඉස්සරහට හිතන්නේ. අපි හිතන්නේ ඊට වඩා වෙනස් කාරණා ටිකක්. අපි අහනවා where would smart money want to buy or sell. මට ඔයාට රීටේල් ට්‍රේඩර්ස්ලට බයි කරන්න සෙල් කරන්න ඕන තරම් නෙමෙයි අපි ඉස්සරහට හැමතිස්සෙම මේ මාකට් එකේ රිසර්ච් කරන්නේ. මොකද්ද? මේක තමයි මයින්ඩ්සෙට් shift එක. ස්මාර්ට් මනීලා බිග් ඉන්ස්ටිටියුට්ස් කොහෙන් බයි කරයිද කොහෙන් සෙල් කරයිද කියන එක තමයි අපි හොයලා බලන්නේ හැමතිස්සෙම. මේක හොඳට මතක තියාගන්න. ස්මාර්ට් මනි කන්සෙප්ට් ට්‍රේඩ් කරන ඔයාලා අපි හැමතිස්සෙම මාකට් එකේ පර්ස්පෙක්ටිව් වෙනස් කරගන්න ඕනේ. හරිද? රීටේල් ට්‍රේඩර්ස්ලා දකින්න විදිහට නෙමෙයි අනිත් පැත්තට අපි මාස්ටර් කරගන්න ඕනේ. ටියුන් කරගන්න ඕනේ. හරිද? හැමතිස්සෙම ඩේ ටු ඩේ මාකට් එකට ඇවිල්ලා මාකට් එකක් ඇනලයිස් කරලා අපි උත්සාහ කරනවා මෙන්න මේ මයින්ඩ්සෙට් shift එක කරගන්න. මොකද්ද? අපි අහන්නේ අපිට buy or sell කරන්න ඕන තරම්. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා ස්මාර්ට් මනි වලට කොහෙන්ද buy or sell කරන්න එයාලට ඕනේ. හරිද? ඊට පස්සේ where retail traders trapped. retail traders trap වෙන්නේ කොයි වගේ තැන්වලද? හරිද? අපි උත්සාහ කරනවා retail traders ලා, ඒ කියන්නේ ඔයයි මායි වගේ බහුතරයක් දෙනා trap වෙන්නේ කොතනින්ද? ඒ කියන්නේ එයාලා ගොඩක් වෙලාට loss වෙන්න හදන තැන් ටික මොනවද? where is liquidity sitting right now? අපි බලනවා මේ මාකට් එක ඇනලයිස් කරලා මේ කන්සෙප්ට්ස් එක්ක හරිද මේ කන්සෙප්ට්ස් එක්ක කොයි තැනද වැඩිපුර ලික්විඩිටි තියෙන්නේ මේ ස්මාර්ට් මනි වලට අවශ්‍ය වැඩිපුර ලික්විඩිටි තියෙන්නේ කොයි වගේ තැන්වලද කියලා අපි ස්කෑන් කරලා අපි අන්නේ ඒ තැන්වලට point of interest ඒ තැන්වලට POIs කියලා කියනවා අපි අන්නේ තැන්වලදී ට්‍රේඩ් ගන්න බලන් ඉන්නවා ස්මාර්ට් මනිලත් එක්කම හරිද ඉතින් ඕක තමයි මයින්ඩ්සෙට් shift එක හරිද these questions help you anticipate institutional movements ඉතින් හැමතිස්සම වේල් කෙනෙක් විතර හිතන්න තමයි මෙන්න මේකෙන් අපි හිතන්න උත්සාහ කරන්නේ. හරිද? ඉතින් අනිත් ලෙසන්ස් වලින් ඔයාලට අර අපේ තියරි කන්සෙප්ට්ස් ටික, කියන්නේ තියරිටිකල් කන්සෙප්ට්ස් ටික හම්බ වෙනවා. ඉතින් ඒකෙන් අපි උත්සාහ කරනවා මෙන්න මේ මයින්ඩ්සෙට් shift එකට අවශ්‍ය ටූල්ස් ටික දෙන්න. කොහොමද මේ ස්මාර්ට් මනි කන්සෙප්ට් වල හිතන තැන් ටික අපි බලා ගන්න අපට අවශ්‍ය කන්සෙප්ට්ස් ටික, ඒ කියන්නේ ටූල්ස් ටික. හරිද? ඒ තියරි ලෙසන්ස් වලින් අපි කියලා දෙනවා. අවසානට අපිට මේ ඔක්කොම ටික එකතු කරලා අපිට පුළුවන්කමක් හම්බ වෙනවා ප්‍රැක්ටිකලි මේ charts වලට ගිහින් ස්මාර්ට් මනි ලාගේ වැඩිපුර ඇක්ටිවේට් වෙන තැන් buy or sell කරන ඇක්ටිවේට් වෙන තැන් ටික යම්කිසි ප්‍රමාණයක accuracy එකකින් probability එකකින් අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඒක ස්මාර්ට් මනි concepts trading concepts ගත්තොත් එහෙම දැනටත් profitable මට්ටමේ තියෙන්නේ. හරිද? ඉතින් මේවා කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. අපි හැමදේම මාකට් එකත් එක්ක අප්ඩේට් වෙන්න ඕනේ ඒකයි. ඉතින් කාලයත් එක්ක ඇඩප්ට් වෙද්දී අපිත් මේ courses නැත්නම් අපිත් මේ ඉගෙන ගන්න දේවල් යාවත් කාලින් කරගෙන ඇඩප්ට් වෙන්න ඕනේ. හරි? එහෙනම් ඉස්සරහ theory lessons ටික හොඳට බලන්න. ඒ හොඳට බලලා ඒ ටික හොඳට note out කරගෙන ඒ ටික ඔයාලා හොඳට master කරගන්න. ඒතර ඔයාලට පුළුවන් practically මෙන්න මේ theory ටික එකතු කරලා කොහොමද ස්මාර්ට් මනි concept trade එක නැත්නම් ස්මාර්ට් මනිලා වැඩ කරන්න කියලා තේරුම් ගන්න.